අයිබෝන් මම විශේෂඥ වෛද්‍ය චමල් සංජීව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති. මේ වනිට දකුණු අප්‍රිකානු කලාපයේ කොංගෝ සහ උගන්ඩා රාජ්‍ය කේන්ද්‍ර කරගෙන පැතිර යන එබෝලා වෛරසය සම්බන්ධව ජාත්‍යන්තර වශයෙන් අවධානය ලක් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම වෛරස රෝගී තත්ත්වය ජාත්‍යන්තර වශයෙන් හදිසි තත්ත්වයකට සූදානම් විය යුතු අවස්ථාවක් විදියට දැනට ප්‍රකාශයටපත් කිරීමත් එක්ක තමයි මේ අවධානය වැඩි වෙලා තිබෙන්නේ. මේක වෛරසයක් මගින් ඇතිවන රෝගී තත්ත්වයක්. උණ සෙම්ප්‍රතිස්සාවට සමාන රෝග ලක්ෂණ පවතින්නේ. හිස රදය, උණ වමනය, ඇඟපත වේදනාව, අධික ලෙස තෙහෙට්ටු ගතිය ප්‍රධාන රෝග ලක්ෂණ බවට පත් වෙනවා. දැනට මෙම රෝගී තත්ත්වය නිසා කොංගෝව සහ උගන්ඩා වැනි රටවල් වල රෝගීන් 500කට ආසන්න ප්‍රමාණයක් ආසාදන ලක් වෙලා 150කට ආසන්න ප්‍රමාණයක් ඊයේ වන විට මියගිය බව තමයි වාර්තා වෙන්නේ. ඒතර මේ රෝගී තත්ත්වය අප්‍රිකානු කලාපයේ කොංගෝ උගන්ඩා වැනි රටවල් වල ඉඳලා අනිත් රටවල් වලට පැතිර යාමේ අවධානම සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධාන අනුතුරු අංගවල තිබෙනවා. ඒ වගේම තමයි මේ රටවල් වල ඉඳලා තමන්ගේ රටට පැමිණෙන සංචාරකයන් හෝ ස්වදේශිකයන් නිසි පරිදි අධීක්ෂණයට සහ ආවේශන ලක් කිරීමේ වැදගත්කම සම්බන්ධව සෞඛ්‍ය බලධාරීන් දැනුවත් වීම ඉතා වැදගත් වෙනවා. දැනට මෙම රෝගී තත්ත්වය අප්‍රිකානු කලාපයෙන් එහා රටවල් වලට වේගින් ව්‍යාප්ත වීමේ අවධානම ඉතාමත්ම අඩු මට්ටමක තිබුණත් අපට මේ රටවල් වල සංචාරය කරලා ලංකාවට පැමිණෙන පුරවැසියන් පුද්ගලයන් සංචාරකයන්ව ගුවන්තොටුපළේදී යම් විදියකට ආවේශන ලක් කිරීම වැදගත් වෙනවා වගේම ඉහත කීප රෝග ලක්ෂණ සහිත කවුරු හෝ ඔබේ හිතවතෙක් ඥාතියෙක් මේ රටවල වල සංචාරය කළ ලංකාවට ඇවිල්ලා තිබෙනවා නම් ඔවුන් නිසි පරිදි වෛද්‍ය පරීක්ෂණ වලට ලක්වීම ඉතා වැදගත් වෙනවා. මේ රෝගී තත්ත්වයේ සඳහා දැනට ස්ථීරව ඖෂධයක් හෝ එන්නතක් වුණ නැති නිසා තමයි මේ රෝගී ව්‍යාප්තිය සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය දැඩි ලෙස අවධානයෙන් පසුවන බව වාර්තා වෙලා තිබේ. ඒ නිසා අපි මෙරට සෞඛ්‍ය බලධාරීන් ඉල්ලීමක් කරන්නේ මේ අප්‍රිකානු රටවල් වල ඉඳලා සංචාරය කරලා ලංකාවට පැමිණෙන පුද්ගලයන් ගුවන්තොටුපළේදී නිසි පරිදි ඔවුන් ආවේශන කටයුතු කිරීම හෝ ඔවුන් සම්බන්ධව පසුවිපරමක් කිරීම ඉතා වැදගත් වෙනවා. මොකද මීට පෙර අවස්ථා කීපයක්ම මේ එබෝලා වෛරස තත්ත්වය නිසා ලෝක පුරා දැඩි වසංගත රෝගී තත්ත්ව සිදු අවස්ථා වාර්තා වෙන නිසා දැනට රෝගී පැතිර යන ස්වරූපය COVID-19 වෛරසය වැනි භයානක තත්ත්වයක් නැති බව තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරලා තිබෙන්නේ. හැබැයි මේ රටේ පුරවැසියන් මේ රෝගයේ ව්‍යාප්තිය ගැන හා සංචාරකයන්ගේ පැමිණීම හා මේ කලාපවල සිට පැමිණෙන සංචාරකයන් ආශ්‍රය කිරීම සහ ඔවුන් සතු රෝග ලක්ෂණ සම්බන්ධව මෙවැනි ජනමාධ්‍ය දැනුවත් කිරීම හරහා දැනුවත්ව සිටීම වැදගත් බව සඳහන් කරන්න ඕන. ස්තුතියි.